හිතන්න ලෝකේ 9 වෙනියට විශාලතම ගොඩනැගිල්ල අතුරුදහන් වුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මුළු ආසියාවෙම උසම එතකොට මුළු ලෝකෙන්ම 9 වෙනියට උසම මහා ගොඩනැගිල්ල අපේ පුංචි ශ්‍රී ලංකාවේ ඉදි වෙන්න ඔක්කොම වැඩ කටයුතු සෙට් වෙලායි තිබුණේ. ඇත්තටම ඒක කොයිතරම් අදාහ ගන්න බැරි ආඩම්බරයක් වෙන්න තිබුණාද? තට්ටු 117ක් උස මීටර් 625ක් ආසට වීදුණු මේ දැවැන්ත නිවුන් කොළුණු ඇත්තටම හැදුවා නම් ශ්‍රී ලංකාව මුළු ලෝකෙම ප්‍රධානතම බිස්නස් හබ් එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙන්න ඉඩ තිබුණා. ඩොලර් බිලියන 2.4ක මේ මහා මෙගා ප්‍රොජෙක්ට් එකෙන් අපේ රටට ගලාගෙන ඉන්න තිබ්බ අති විශාල සල්ලි කන්දරාව සහ අපේ රටේ තරුණ තරුණියන්ට ලැබෙන්නට තිබ්බ ලක්ෂ ගණනක රස්සා අවස්ථා ගැන හිතනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සදාටම වෙනස් කරන්න තිබ්බ ඒ රන්වන් අවස්ථාව අපිට නැති වෙලා ගියේ කොහොමද? අපි අද කතා කරන්නේ අන්න ඒ ගැන. දෙකටම බලාගෙන ඉන්න මේ රහසිගත බිල්ඩිමට මොකද උනේ කියලා අපි කියන්නම්. මුළු රටම ලොකු බලාපොරොත්තුකින් මග බලාගෙන හිටපු ඒ වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නැත්නම් WCC මහා සීනය එක රැයකින් කුඩු පට්ටම් වෙලා අලු වෙලා ගියයි. 2017 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියන්නේ BOI එකත් එක්ක අති දැවැන්ත ගිවිසුමකට අත්සන් කරපු අල් අමාන් කියන සමාගමට Taman දීපු පොරොන්දුව ඉටු කරගන්නට බැරි වුණා. ඒයි ගිවිසුමේ හැටියට 2017 දෙසැම්බර් වෙද්දී ඔවුන් ලංකාවට ගේන්න ඕන කරපු ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදල සල්ලි වලට එම්නම් මොකද අවසානයේදී උනේ? ඒ වගේ මුදලක් තියා Tamanට මෙච්චර ලොකු ජාත්‍යන්තර ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි තියනවද? නැත්නම් මේ වගේ වැඩ කරලා පළපුරුද්දක් තියනවද කියලා ඔප්පු කරලා පෙන්නන්නවත් මේ ඉන්වෙස්ටර්ස්ලාට බැරි වුණා. මුළු රටම කැළඹූ මේ මහා මූල්‍ය අර්බුදය සහ එකින් එක එළියට ආපු රහස් නිසා 2018 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රටේ මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න තීරණාත්මක පියවරක් ගන්නවා. මේ ආයෝජකයන්ගේ දුර්වල මූල්‍ය තත්ත්වය තේරුම් ගත්තු ගමන් මුළු ව්‍යාපෘතියේම ගිවිසුම අකුලලා දාලා ඒක සම්පූර්ණයෙන්ම කැන්සල් කරන්න BOI එක තීරණය කරනවා. බිල්ඩිම හදන්න තියා අත්තිමාරමක්වත් කපන්න කලින් එකම එක ගඩොල් කැටයක්වත් තියන්න නැතුවම ආසියාවේ උසම බිල්ඩිමේ සිහිනය ශ්‍රී ලංකා පොළොවේ යටම සදහටම වැළලලා ගියෙන් ඔන්නෝමයි. එතකොට මෙවැනි මහා පරිමාණ නගර සංවර්ධන සිහින ශ්‍රී ලංකාවට නැවත කිසිදා සැබෑ කරගන්න ලැබෙන්නේම නැද්ද? නෑ. මේ අසාර්ථක වුණු දේවල් පැත්තකින් තිබ්බත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තටම ඉදිවන නීත්‍යානුකූල සහ දැවැන්තම මහා නගර සංවර්ධන ව්‍යාපෘතියක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මීළඟ මහා හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරමින් මේ මොහොත වෙනකොට ඉතාමත් සාර්ථකව සහ ඇස්පනා පිට ඉදිරියට ඇදෙන කොළඹ වරාය නගරය. ඉතින් අපි බලාගෙන ඉමු මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට යන හැටි. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.